මම මීට කලින් කතා කරපු හෙන්රිගේ දේශනය අහන්න ආසාවෙන් ආවේ හෙන්රි මේ චිත්‍රපටයට ඉතාම කැමැත්තෙන් ඉන්න හින්දා ඒ කැමැත්තට හේතු මොනවද කියලා අහන්න. හැබැයි හෙන්රි කෙලින් කතා කරේ නෑ, කෙලින් කිව්වේ නෑ මේ චිත්‍රපටය කැමැතියි කියලා. මොකද මේ චිත්‍රපටය මම අකමැති හින්දා. මම දකින්නේ හදගමගේ දුර්වලම චිත්‍රපටිය රාණි කියලා. ඒකට අපි මතවාදීව වෙනස් වෙයි. සහ දේශපාලන චිත්‍රපටයක් විදිහට ඉතාම සටකපට අවස්ථාවාදී අසම්පූර්ණ චිත්‍රපටයක් විදිහට මට දැනෙන්නේ. මේ චිත්‍රපටිය බලලා මේ චිත්‍රපටිය සාමාන්‍යයෙන් මේ මාධ්‍ය වේදිකෙට පෙන්නනවානේ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයේ ඉස්සෙල්ලා. ඒ මාධ්‍ය දර්ශනය වෙනකොට මම දැක්කා මේ සිනමාකරුවා පළවෙනි වතාවට තමන්ගේ නිර්මාණය ගැන ඉතාමත්ම මේ අනුචිත විදිහට සහ මේ චිත්‍රපටය ගැන වර්ණනා කරනවා සහ ඔහු විස්තර කරනවා. ඒ කියන්නේ Facebook සටහන් මං කීපයක්ම කියුවා. මං කල්පනා කරා දැන් ඔහු කවදාවත් ඔහුගේ නිර්මාණයක් ගැන මේක නිර්මාණයක් කරා නම් ඒක අතරලා අපිට දෙන්න ඕනේ මේ බලන්න නිදහසේ. දැන් මගේ නිදහස ප්‍රේක්ෂකයෙක් විදිහට මගේ නිදහස ඔහු පැහැර ගන්නවා වගේ හැඟීමක් මට දැනුණා. ඒක පළවෙනි මේ චිත්‍රපටිය සහ ඒ සිනමාකරුවට මේ චිත්‍රපටිය බලන් ඉස්සලම මගේ ඇතිවෙච්ච විරෝධයේ ඒක අවස්ථාවක්. චිත්‍රපටිය මම බැලුවා. මම බොහෝ නිදහසෙන් බැලුවේ. මම හදගම චිත්‍රපටි මේ සාමාන්‍යයෙන් මම සියල්ලම බලලා තියෙනවා. සියල්ලම ගැන මම ලියලා චන්දකින්නේ ඉඳලා රාණි දක්වා මම ලියලා තියෙනවා. අසන්දි මිත්තා ගැන මම පොතක් පවා ලිව්වා. මම ඉතාම කැමති සිනමාකරුවෙක්. ප්‍රේක්ෂකෙක් විදිහට මම තුළ ඇති කරන කම්පනය මාව ප්‍රේක්ෂාවෙන් මාව අවසන ඒ අවිසිල්ලට මම කැමතියි. නමුත් මේ චිත්‍රපටිය අවංකවම කිව්වොත් ඔහු මේ අසනීප වෙලා ඉන්නකොට ඔහුගේ ඇඟේ වැදුණු chance එකක්. සල්ලි කුට්ටියක් දැක්කා. සල්ලි කුට්ටියට මොකක් හරි ඇටෙව්වා. ඒ අටවල මාස ඔහුම කියනවා මේ ඔහු කියන මේ වගකීමෙන් කියන්නේ ඔහුම කියනවා මම මේ අසනීපෙලා ඉන්නකොට ජානකී විජේරත්න මට කතා කරා. ඉතින් මට මේක අහක දාන්න තිබ්බ එකම හේතුව මගේ අසනීප තත්ත්වය. ඉතින් මට වෙන හේතුවක් තිබ්බේ නැහැ. මම මේක ගත්තා. මාස 3න් මේක පිටපත ලිව්වා කරා. මේක ගැන පරීක්ෂණ කරේ නැහැ කියලා ඔහු කියනවා. දැන් හෙන්රිගේ කතාවේදී හෙන්රි කිව්වේ මේක අමු චිත්‍රපටයක් කියලා. ඒ අමු කියන වචනේ මට මේ පළවෙනි කතාවට මම පාවිච්චි කරනවා. මමත් ඒක ඔහුගෙන් උදුරලා ගන්නවා. මේක ඇත්තටම අමුයි. මේක අමුයි කියන්නේ මේක තාම ඉදිලා නැහැ. එහෙම නැත්නම් මේක තාම මේ කුස මෝරලා නැහැ. මේ බාගෙට හැදිච්ච ඔම්ලට් එකක් වගේ මම දැක්කේ. මේක තව පෝෂණය විය යුතුයි. එහෙම නැත්නම් මේක හඳගමගේ ඔළුවේ තව කාලයක් වැඩ කරලා තිබ්බ කියලා මම හිතනවා. මොකද මේක ස්වර්ණමල්ලාවල චිකන නිලිය කියලා තියෙනවා. අවුරුදු 27ක් ඇගේ හිතේ මේ චරිතය ගැන මේ අය හීනමව කියලා. එතකොට නිලිය අවුරුදු 27ක් හීනමවපු චිත්‍රපටිය ගැන සිනමාකරුවා මාස 3න් පිටපත ලියනවා. මම කියන්නේ මාස 3න් පිටපතක් ලියන්න බෑ කියන එක නෙමෙයි. ලියන්න පුළුවන් ඇති. නමුත් මම කියන්නේ මේ මාස 3 හදිසි කටයුත්තක් කියන එක මේ වැඩේ ඇතුළෙම ඒ හදිසි ගම නිසාම ඇතිවෙච්ච දුර්වලතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි අවුලෙන් අවුලටපත් වෙලා තියෙනවා ප්‍රේක්ෂකයෝ විදිහට. දැන් කලින් දේශනය පවත්වපු හෙන්රි සොයුරා කිව්වා මේක මේ රිචඩ්ගේ කතාව නෙමෙයි, මොනෝනාගේ කතාව නෙමෙයි කියලා. නමුත් මේ රිචඩ් වගේම සාමාන්‍ය ස්වරූපයක් තියෙන නළුවෙක් හොයලා රිචඩ් කියන නම දාලා එතකොට රිචඩ් වටේ ඉන්න ප්‍රේමදාස කියලා නම දාලා එතකොට ඒව පූර්වපචාරය කරනකොට දැන් මම නිර්මාණකරුවෙක් නම් මම තදින්ම විරුද්ධ වෙනවා. මම කරන්නේ මේ රිචඩ් ගැන නෙමෙයි. ඔයගොල්ලෝ මේ රිචඩ් මේක පටලවන්න එපා. දැන් අක්ෂරය වගේ චිත්‍රපටයක් කරනකොට අපි දන්නා ඒ නඩුකාරයා කවුද කියලා. පොදුවේ නඩුකාරයෙක් ගැන. එතකොට ඒක ඕන කෙනෙකුට ඒ ඇඳුම ඇඳ ගන්න පුළුවන්. දැන් මේකේ ප්‍රේමදාස වගේම ස්වරූපයේ මේ නළුවෙක් හොයනවා. නළු වර්ණය කියන එක ප්‍රධානයි. ඒ විතරක් නෙමෙයි ඔහු මේ චිත්‍රපටයේ එන්නේ ඉස්සලා සහ තාමත් පෝස්ටර් වල පවා මේ ඉන්නේ ප්‍රේමදාස, මේ ඉන්නේ රිචඩ්, මේ ඉන්නේ මංගල, මේ ඉන්නේ මහින්ද. එහෙම අමුයි කියනවා. මේක අමු චිත්‍රපටයක් කියලා මම ගන්න එහෙමයි. අනිත් පැත්තෙන් දැන් එහෙම බැලුවම දැන් මේකේ ගීත රචකයෙක් පෙන්නනවා. දැන් ඔබ අකමැති කියපු චරිතය. මේ ගීත රචකයා ප්‍රේමකීර්ති අල්විස්.
මොකද මම මට මතක හිටියේ එකම ඔය කාලේ මරණයට පත් කරන ඝාතනය කරන එකම ගීත රචකයා ප්‍රේමකීර්ති. මම නිවැරදි නම් සමීර සහෝදරයා නිවැරදි කරන්න ඔබේ දේශනයේදී මේ ප්‍රේමකීර්ති. එහෙමනම් ඒ අර මේ රිචඩ් පස්සෙන් යන ගෑනුම මේ අර නිර්මලා දල්විස් වෙන්න ඕනේ. දැන් ඒ වගේ මම කියන්නේ මේක බයෝපික් ෆිල්ම් එකක් මේක. බයෝපික් ෆිල්ම් එකක් කියන්නේ සිංහලෙන් චරිතාපදාන සිනමාව කියන එකට. ඒක විග්‍රහ කරලා තියෙන හෙන්රි සැබෑ චරිතයක් සැබෑ නමින්ම ගන්නවා. ඉතිහාසයේ යම්කිසි දේශපාලකයෙක් වෙන්න පුළුවන්, රජ කෙනෙක් වෙන්න පුළුවන්, ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ඒ සැබෑ චරිතයක් ඒ සැබෑ නමින්ම ගන්නවා කියන එකට තමයි තාම සරල අර්ථකථනය ගත්තොත් බයෝපික් එහෙම නැත්නම් බයෝග්‍රැෆිකල් පික්චර් එහෙම නැත්නම් චරිතාපදාන සිනමාව කියලා කියන්නේ. මේක බයෝග්‍රැෆිකල් චිත්‍රපටයක් මේක. පැහැදිලිවම මේකේ පැහැදිලිවම සිනමා කරුවා චිත්‍රපටි එන්නේ ඉස්සල්ලාම කියනවා මේ මම කරන්නේ මනෝරාණි ගැන. ඒක මේ මනෝරාණි රාණි වීම කියන එක අපිට ගන්න බෑ මේ මනෝරාණි නෙවෙයි කියලා. මොකද මනෝරාණිට ඒ වගේ සාරියක් අඳින්නේ, ඒ වගේ ඇවිද්දන්නේ, ඒ වගේ මොට්ටුව තියන්නේ, ඒ වගේ අරපු වීදුරු අතට දෙන්නේ, ඒ වගේ සිගරට් එක බොන්නේ. ඒව කරන්නේ මේ ප්‍රේක්ෂකෝ විදිහට අපි නෙවෙයිනේ සිනමා කරුවා. එහෙමනම් සිනමා කරුවා ඒකට වග කියන්න ඕනේ. මම මේ චිත්‍රපටියත් එක්ක මම මුලින්ම කියන්නේ මේක අර මාධ්‍ය දර්ශනේ බලලා ඒ මාධ්‍ය දර්ශනේ අපිට අතුරු වෙනකොටම ඉතා වටිනා ටැග්ගක් දුන්නා ලයික් එකෙන්. ඒක ටැග් ඉතා වටිනවා. චිත්‍රපටියක් බැලුවා මාධ්‍යවේදී විශාල ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා. චිත්‍රපටි බලලා එළියට එනකොට මම දැක්කා පැත්තක තාම විශාල වීදමක් දැල්ලා ලොකු හට් ගහලා අපිට මම දැක්කා මේ මධ්‍යසාර බෝතල් ඉතා විශාල ප්‍රමාණයක් එතන තිබ්බා. මාධ්‍යවේදීන් මේ දීපු අල්ලසක් විදිහට මම දැක්කේ ඒක. ඉතින් මගෙන් ඇහුවම එතන මම හිතන්නේ මම ඉදිරියේ තිබ්බ විශාලම මේ මයික්‍රොෆෝන් ප්‍රමාණය කැමරා ප්‍රමාණය පුදුම මම දන්නේ මෙච්චර මේ මාධ්‍ය උනන්දුද කියලා මේ ගැන. ඉතින් මගෙන් ඇහුවම ඒ කතාවක එතන ඒ ඕගනයිස් කරපු සම්බන්ධීකරණය කරපු තරුණයා කිව්වා මේ අයියෝ වගේ අදහසක් ගන්න ඕනේ කියලා. මම අදහසක් දෙන්න. හැබැයි මේක මම රෙකෝඩ් කරනවා. මොකද ඔයගොල්ලෝ ගොඩක් කලාවට මම කියන අදහස ඔයගොල්ලෝ කැමති කැලලක් විතරක් දැම්මම මම අමාරු වෙටනවා කිව්වම ඒක මම ෆෝන් එක ඔන් කරලා මේ රෙකෝඩ් කරලා මේ මම කිව්වා මේක මේ අසාර්ථක චිත්‍රපටයක් මේක කියලා කිව්වම මේ මම කිව්වා ඇයි කියලා. මේකේ මේ සත්‍යයි ප්‍රබන්ධයයි කියන්නේ මොකක්ද කියලා හඳගමට බේරුම් කරගන්න බෑ. මේ සත්‍යයි ප්‍රබන්ධයයි ඉස්සරහා මෙයා අවුලටපත් වෙනවා. දැන් හඳගම දානවා ටයිටල් එක. ෆිල්ම් එක පටන් ගන්න ඉස්සෙල්ලාම දානවා මේ සත්‍ය අසුරෙන් ප්‍රබන්ධිත කතාවක් කියලා. නිර්මාණයක් විතරක් නෙමෙයි ඒ සත්‍ය සිද්ධීන් පස්සේ ඒ සත්‍ය සිද්ධිය වාර්තා කරන හැම ප්‍රවෘත්තියක්ම හැම කවියක්ම හැම ගීතයක්ම හැම චිත්‍රපටයක්ම ප්‍රබන්ධයන්නේ. ඒ කියන්නේ මේ සත්‍ය සිද්ධිය වෙන මොහොතේ විතරයි සත්‍ය සිද්ධිය තියෙන්නේ. එයින් පස්සේ මේක කරේ ප්‍රේමදාසද මේක කරේ රොණීද නැත්තම් අහවලාද මෙයා මේ මල් කවුද මල්ල ගන්න කියන එක නෙමෙයි. මම කියන්නේ මේ සත්‍ය ප්‍රබන්ධය කියන එක නිර්මාණයක් කරනවා කියන්නේ ප්‍රබන්ධයක් තමයි. ඒක හඳකම කියන්න ඕනේ නැහැ. නමුත් මෙතන තියෙන භයානකම තමයි හඳගම පැහැදිලිවම කියනවා ඒත්තු ගන්නවා අපිට මේ මම කරේ රිචඩ් ඩිසොයිසගේ මව ගැන කියන එක එයා කියනවා. එතකොට රිචඩ් ඩිසොයිසගේ මව ගැන කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සු මේක බලන්න යනවා. මේක බලන්න යනවා. ඒ බලන්න ගියේ නිකන් අර කාලෙන් කාලට එන්නේ අර බොහෝ ගහේ මේ අර නයික් ඉන්නවා. එහෙම නැත්නම් වලතන මේක පේනවා අපි ඒව බලන්න යනවානේ මිනිස්සු. ඒ වගේ මේකත් බලන්න ගියා. දැන් මේ චිත්‍රපටිය මම කියන්නේ චිත්‍රපටියකට වැඩිය මේක ප්‍රොජෙක්ට් එකක් කියලා. මම කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ මේකේ ව්‍යාපෘතික ලක්ෂණ මේකේ තියෙනවා. මොකද ඇයි මේ ඇත්ත චරිත ගන්නේයි ඇයි මේ හඳගම වගේ විශිෂ්ට සිනමාකරුවෙක් ඇයි මේ රිචඩ් ඩිසොයිසගේ වගේ චරිතයක් අපි දන්නවා රිචඩ් ඩිසොයිස මේ තාම මේ සරල ටෙලිනාට්‍යවල පවා චිත්‍රපටිවල පවා ඔහු රඟපාපු දර්ශන අපේ ඔළුවේ තියෙනවනේ. හරිද? එතකොට ඒ දර්ශනවල ඔහු රඟපාපු විදිය යශෝරාගේ වගේ ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන්, නැත්නම් විරාගය වගේ චිත්‍රපටියක් වෙන්න පුළුවන්, සත්‍යග්‍රහණය වගේ චිත්‍රපටියක් වෙන්න පුළුවන්. ඒ වගේ නිර්මාණ කිහිපයක ඔහු සිංහල භාෂාවෙන් කතා කරපු චරිත අපි දැකලා තියෙනවා. මේ ඉංග්‍රීසි විද්වතා. එතකොට ඔහු ගැන ඔහු කොයි වගේ ප්‍රතිරූපයක්ද කියලා අපි ඔළුවේ තියෙනවා. ඒ ඔළුවේ මේ තියෙද්දී
හදගම හිතාමතාම මේ නළුවර්ණය කියලා තැනදී රිචඩ් සොයිසා බැලුවෙන් පාවිච්චි කරන චරිතය දිහා බැලුවා මේ රංගන ශිල්පියා දිහා බැලුවා මට තේරෙනවා හදගමගේ අරමුණ වෙන්නේ Tamanට මේ චිත්‍රපටි අවස්ථාව අරන් ආපු නිලියගේ චරිතය නිලිය ස්වර්ණමල්ලවාරච්චි නිරූපණය කරන මේ රිචඩ්ගේ මවගේ චරිතය ඉලිප්පීම සඳහා හිතාමතාම මේ රිචඩ් සොයිසා කියන චරිතය නපුංසකෙක් මට්ටමට දානවා කියලා. මම අහලා තියෙන විදිහට මම දන්නේ සමහර සහෝදරයා මේ හෙන්රි රිචඩ් සොයිසා කවදාවත් වාහන එලවන්නේ නැහැ මම දන්නේ විදිහට. ඒ කියන්නේ මම කියන්නේ ඒ වගේ ආදර්ශන මේකේ අනන්තවත් තියෙනවා මේක අර හඳගමම කියලා තියෙනවා මේක ගවේෂණය කරේ නෑ පරීක්ෂණය කරේ නෑ කියලා. ඒ වගේ නිදහසට කාරණා මම හිතන්නේ සත්‍ය චරිතත් එක්ක වැඩ කරනකොට එහෙම දේවල් කියන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. එහෙමනම් ඔහු මේ හෙන්රි සහෝදරයා කියනවා වගේ මේක කිසිම චරිතයකට හේතු කරන්නේ නැතුව ඒ නංගම් පාවිච්චි කරන්නේ නැතුව මාධ්‍යවේදී. ඇගේ මව මේ දේශපාලක ජනාධිපති. එහෙම කරා නම් අපිට මේක අපිට ඕන දේවල් මවා ගන්න පුළුවන්. දැන් මෙතනදී අපිට එහෙම මවා ගන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් මේකේ මේ පැහැදිලිවම බේරෙන්න බෑ මේ සිනමා කරුවට මේක මේ සත්‍ය සිද්ධියක් නෙමෙයි. දැන් හෙන්රි නොකියා කීප එක මට තේරුණා මේක මේ පරමාදර්ශී එහෙම නැත්නම් මේ ආදර්ශවත් චරිත මිසක්ක සත්‍ය චරිත නෙවෙයි කියලා ඔබ කියන්නේ. හරි අපි එහෙම උත්සාහ කරොත් මේක ඒක හරි භයානකයි. එහෙමනම් ඇයි මේ සත්‍ය පරිසරයක් ගත්තේ ඇයි මේ ප්‍රේමදාස වගේම මිනිස්සෙක් මේ අන්දන්නේ ඇයි මේ මහින්ද වගේම බිමල් ජයකොඩි වන්දන්නේ ඇයි මේ සත්‍ය දෙබස්ම ගන්නේ ඇයි ඒ වගේ. එතකොට මම අර මුලින්ම කිව්වා වගේ මේක මට හිතෙන්නේ දැන් හදගමම කියලා තියෙන ප්‍රකාශත් එක්ක බලුවා හදම යම් අවස්ථාවල කියලා තියෙනවා මේක මේ චිත්‍රපටියක් නෙවෙයි කියන්න ඔහුගේම ප්‍රකාශ හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහු කියන්නේ මේක මම ලෙඩ වෙලා හිටියා. ඉතින් මට මෙහෙම මේ කාන්තාවක් චිත්‍රපටියක් කරමු කිව්වා. ඉතින් මට අසනීපෙලා හිටියේ. ඉතින් අසනීප අස්සේ මම මේක කරා. මට මේ කතා කරගන්න බෑ. මට ටයිප් කරගන්න බෑ. පිටපතක් ගහගන්න බෑ. නමුත් මම මේක කරා කියලා ප්‍රකාශයක් ඔහු කරනවා. ඒ ප්‍රකාශවල මට පේන්නේ සිනමාකරුවෙක් විදිහට ඔහු වගකිය යුතු ලෙස හැසිරෙලා නැතිකම තමයි මට පේන්නේ. දැන් මම දැක්කා මේ ඊයේ ඔහුගේ මේ Facebook එකේ දාලා තියෙනවා ඔහු චිත්‍රපට විචාරය කියන්නේ මොකක්ද කියලා අපිට උගන්වනවා. මම දැක්කා එරික් කිලාප්පලච්චිගේ විචාරය තමයි හොඳම විචාරය මම කියුවේ. ඒක න්‍යායාත්මක කියුවේ නෑ දෙකම. එතකොට දැන් හදගම ඒ මට්ටමට වැටිලා. ඔහු රෝගී කියලා මම අදහස් කරන්නේ ඒකයි. මොකද දැන් ඔහු කොහොමද මේ සිනමා විචාරයක් මෙසේ විය යුතුයි කියලා නිර්මාණකරුවා කොහොමද කියන්නේ? ඒක නිර්මාණය විසින් තමයි ਵਿਚාරය තීන්දුව කරන්නේ. දැන් මේ චිත්‍රපටියේ අලුත් මේ ਵਿਚාර ප්‍රභේද එනවනේ. දැන් අපි හිතමු දැන් සිනමා විචාර කියලා වර්ගයක් තියෙනවා. චිත්‍රපට විචාර කියලා වර්ගයක් තියෙනවා. දැන් මම චිත්‍රපට විචාර කියලා මම නම් කරේ ඒ චිත්‍රපටිය තුලම ඉඳගෙන චිත්‍රපටිය විග්‍රහ කරන ඒ චිත්‍රපටියට ලඝු වෙලා පටු වෙලා ඒ තුලම ඉඳගෙන කරන විග්‍රහය. සිනමා විචාරය ඊට පිට එහාට ගිහිල්ලා චිත්‍රපටයෙන් එළියට ගිහිල්ලා චිත්‍රපටයේ හැසිරෙන පරිසරයත් එක්ක ගලපලා කරන විචාර. මම නිකන් දැන් කියන විදිහට. තව විචාර වර්ග තුනක් එනවා මේ ෆිල්ම් එකත් එක්ක. හදගමගේ චිත්‍රපටි ගැන පමණක් ලියන විචාරකයෝ ඉන්නවා. දැන් හෙන්රි එහෙම එක්කෙනෙක්. දැන් ඒ කියන්නේ හදගම චිත්‍රපටි විතරයි. දැන් මම හෙන්රිගෙන් අහුවා ඔබ ලියපු අනිත් විචාර මොකක්ද කියලා. ඔහු කිව්වේ අල්ගොරිතම් විතරයි ලිව්වේ ඊට පස්සේ ලිව්වේ මේක කියලා. දැන් අල්ගොරිතම්ගෙන් පස්සේ නෑ හෙන්රි ඒක විහිළු කතාවක් නෙමෙයි. මම කිව්වේ හදගමේ ෆිල්ම් එක ලිව්වෙ ඉතරයි. මොකද මම එනම් මේ රාස්කේත් කඩු වලට ලිව්වා. හරි. එතකොට දැන් හරි. ඔබ මගේ කයින් කරන්නකෝ. සමාවෙන්න. මම කියන්නේ එහෙම වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ හදගමගේ චිත්‍රපටියක් ආපු ගමන් ඒ ගැන ලොකු කතිකාවක් හදන්න බලාගෙන ඉන්නවා මේ රටේ පිරිසක්. ඒ කියන්නේ ඒක උන්ට ආලෝකයක්. ඒ කියන්නේ හදගමගේ චිත්‍රපටියක් ගැන ලිව්වා කියන්නේ ඒ ගැන ਵਿਚාරශීලී වුණා කියන්නේ ඒ ගැන යමක් ලිව්වා කියන්නේ ඒ ගැන කතා කරා කියන්නේ Tamanට මේ පොඩි පැවැත්මක් හැදෙන මට්ටමක් තියෙනවා ලංකාවේ. දැන් මේ චිත්‍රපටියේ වෙනස තමයි මේ චිත්‍රපටිය ගැන විතරක් ලියන ਵਿਚාරකයෝ විශාල ප්‍රමාණයක්. මම ඒ ਵਿਚාරකයෝ කියලා නම් නොකලත් ඒක හොඳ ප්‍රමාණතාවයක් විදිහට මගේ පැත්තෙන් දකිනවා. මොකද මේ තරම් කතා බහක් ඇති වුණේ මේ සමාජ මාධ්‍ය හරහා වෙන කිසිදු චිත්‍රපටයකට. මම දකින්නේ ඒක මේ හිතාමතා මේ
සමාජ මාධ්‍ය අසුරු කරන තරුණ පරපුර හිතාමතා තමන්ගේ මතවාද ලිව්වට වැඩිය මේක මේ ව්‍යාපෘතියේම කැලලක් විතර මම දකින්නේ. මම දැක්කා මේ ගැන පෝස්ටර් තරගයක් තියෙනවා මම දැක්කා. ඒතර ඒ පෝස්ටර් තරගයේ තියලා තෑගි බෝග දුන්නා වගේ මම දැක්කා. ඒතකොට පෝස්ටර් අන්දා චිත්‍රපටි කියලා ලිව්වා. දැන් ඒ විචාරලියට මේ තරුණ විචාරකයන් මම දැකලා නැහැ කවදාවත් තමන්ගේ Facebook එකේ එහෙම නැත්නම් තමන්ගේ වෝල් එකේ වෙන චිත්‍රපටි ගැන ලියනවා. මට හම්බෙලා නැහැ එහෙම ගොඩක් මොකද අපි Facebook එකේ අපිට ගොඩක් වෙලාවට මම බටහිර චිත්‍රපටියක් බලන්නේ කවුරු හරි ලියපු එකක් මේ බලලා තමයි අපි ගොඩක් වෙලාවට ෆිල්ම් එක හොයාගෙන බලන්නේ. දැන් මේ චිත්‍රපටිය විශාල විචාර ප්‍රමාණයක් ලියුණා. ඉතින් ඒක අර දැන් මම දකින්නේ අර චිත්‍රපටියෙන් බැහැරව කියලා සිනමා විචාරත් නොවන චිත්‍රපටි විචාරත් නොවන හඳගමගේ චිත්‍රපටි ගැන විචාර ලියන විචාරවලට වැඩිය මේ රාණි වෙනුවෙන්ම හැදෙන විචාර මේ ප්‍රවණතාවයක් අපි දැක්කා. ඒක හොඳක් තියෙනවා නරකක් තියෙනවා. හොඳ පැත්ත තමයි ඊටාත්ම සංවාදශීලී පසුබිමක් මේ චිත්‍රපටිය වෙනුවෙන් ඇති වුණා. ඒක නරක පැත්ත තමයි මේ ඒ විචාර වලින් ලොකු බලපෑමක් ඇති වුණා මේ චිත්‍රපටිය බලන ලොකු පෙළඹුමක් ඇති වුණා. සාමාන්‍ය ජනතාව Facebook එකේ ඉන්නවා කියන්නේ සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් ඉන්නේ. අනිත් පැත්තෙන් තව කාරණයක් තමයි පළවෙනි වතාවට මම අර කියපු හතරෙන්ම වැඩිය හඳගම තමන්ගේ චිත්‍රපටිය ගැන විචාරය කරන්න පටන් ගන්නවා. ඇයි එහෙම කරන්න කියලා මම දැන් කල්පනා කළා. කවදාවත් ඔහුගේ සම්දිමිත්ත ගැන හරි ඔහුගේ ඇගේ අසාගේ හරි ඔහුගේ ඊට කලින් ආපු ඡන්ද කින්නේදී හරි ඒ චිත්‍රපටි ගැන ඔහු කවදාවත් ඔහු යම් යම් අවස්ථාවල කියලා තියෙනවා. මම චිත්‍රපටිය හදලා ඉවරයි. මම ඒක දැන් එළියට දාලා තියෙන්නේ. ඒ ගැන මට කතා කරන්න දෙයක් නැහැ. දැන් ඒක මිනිස්සු තමයි කතා කරන්න ඕනේ කියලා. ඔහුට කතා කරන්න උනේ ඇයි කියන ප්‍රශ්නේ අහුවොත් එහෙම මට හිතෙනවා ඔහු කියපු යම් යම් අවස්ථාවල ඔහුම කියලා තියෙනවා මේක මං හදිස්සිය කරපු හදිසි කටයුත්තක්. මේක මම මේ අසනීපව ඉන්න වෙලාවේ කරපු හදිසි වැඩක්. මේකට මම බොහොම ඉතාලම කෙටි කාලෙකින් මේක ස්ක්‍රිප්ට් එක ලිව්වේ. මේක මම ලිව්වේ මේ ජානකි විජේරත්න කියපු හින්දා තමයි මම මේ චිත්‍රපටි කරේ. මේ වගේ ප්‍රකාශ වලින් පේන්නේ මේ චිත්‍රපටියේ තියෙන යම් යම් අවුල්සහගත තැන් සහ ඒ පසුගාමී ලක්ෂණ එමත් නැත්නම් මේකේ ඔහුම යම් වෙලාවක කියනවා නෑ මේක මේ ප්‍රබන්ධයක් මගේ ප්‍රබන්ධයක් මනෝරාණි මේ චරිතය ගැන විවිධ දේවල් කියනවා මටත් කියන්න කතන්දරයක් තියෙනවා මේ තියෙන මගේ කතාව මේක මේ ප්‍රබන්ධයක් කියලා කියනවා අනිත් පැත්තෙන් ඔහුම කියනවා මේක මේ සත්‍ය චරිත ඇසුරෙන් තමයි මම මේක කරන්න කියලා. ඉතින් එහෙම අපි බලාගෙන යනකොට මේකේ මේ අර උබතෝ කෝටික කියලා තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ Taman දන්නේ නැහැ Taman ඉන්නේ ස්ථාවරය මොකද්ද කියලා. දැන් මේ තව එකක් තමයි මේක මේ ස්වර්ණමල්ල ආරච්චිගේ මැදිහත් වීම. දැන් අපි දන්නා මේ චිත්‍රපටයේ කලින් නිලේන්ද්‍ර දේශප්‍රිය සහ සුගත් මහදීවලෝ මේ චිත්‍රපටි කරන්න ගියා. මම දැන් නිලේන්ද්‍ර දේශප්‍රියගේ චිත්‍රපටි මම හිතන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් නැවතුණා. සුගත් මහදීවලෝගේ චිත්‍රපටිය මේ කරගෙන යනකොට මේ චිත්‍රපටිය මේ පිටපත මේ අස්ථානගත වෙලා උට මේ අවස්ථාව හිමු වුණා කියලා තමයි මේ ඔහු මට කියලා දෙන්නේ. එතකොට මේක මේ නිලියගේ සිහිනයක්. එහෙම නළු නිලියන්ට එහෙම හීන තියෙනවා. මේ චරිතය රඟපාන. නමුත් අපිට මේ දැන් එහෙම නිලියකගේ එහෙම හීනයක් සැබෑ කිරීමක් මේ සිනමාකරුවා කරා කියලා සිනමාකරුවම යම් අවස්ථාවල කියනකොට මට හිතෙනවා මේ එහෙම සිනමාකරුවෙක් එහෙම නිලියකට යට වෙන්න ඕනද එහෙම නිලියකට මේ අවනත වෙන්න ඕනද කියලා කාරණයක් මතුවෙනවා මේ චිත්‍රපටය තුල ඒක තියෙනවා. මොකද මම එහෙම කියන්නේ දැන් ඔව් මනෝරාණි මෙහෙම නෙවෙයි. දැන් මනෝරාණි එහෙම නෙවෙයි කියලා ඔහු යම් තැනක කියනවා ඉතින් බලපතල කතාවක්. අල්බරෝදා කතාව ලියනකොට ඒ නෙරුදා පැබ්ලෝ නෙරුදා හරි ලැල්වෙන්ටර් හරි ඒ ආසිත චරිත හරි කිසිම කෙනෙක් ජීවතුන් අතර හිටියේ නෑ. මට පුදුම නිදහසක් තිබ්බ මේ පිටපත ලියන්න කියලා ඔහු කියනවා. හැබැයි මේ චිත්‍රපටියේ පිටපත ලියනකොටත් ඒ ප්‍රධාන චරිත මිය ගිහිල්ලා.
කවදාවත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මේ චරිතයට නිලියක් ආදේශ කරන්නේ නැහැ. දැන් මේ කතාවේ රිචඩ් සොයිසයි කතාවේ ප්‍රධාන භූමිකාව වෙච්ච රනිල් වික්‍රමසිංහ චරිතයට සමාන චරිතයක් හොයන්නේ නැහැ. මේ මියගී චරිත තමයි මේ ඔක්කොම තියෙන්නේ. එතකොට මියගී චරිත කවදාවත් ප්‍රශ්න කරන්න කිසිම කෙනෙක් නැහැ. දැන් මේකේ හදගමට වැරදුණු දේ තමයි හදගම කියනවා මේක මේ කතනකින් කියනවා මේක රිචඩ්ගේ කතාව මේක මනෝරාණී කතාව කියලා අනිත් පැත්තෙන් ඒක ප්‍රබන්ධයක් කියලා කියනවා. නමුත් මේ චිත්‍රපටි බලන්න ගියපු සාමාන්‍ය මිනිස්සු යන්නේ මේ මනෝරාණී කියලා හිතාගෙන. රාණී උනා. එතකොට මනෝරාණීගේ සමීපතමෙන් කීප දෙනෙක් මේ එළියට අවිල්ලා කිව්වා මේ චරිත වැරදි. මෙයා මෙහෙම මේ අරක්කු බොන කෙනෙක් මේ අරක්කු වීදුරු තියන් ඉන්න මේ බේබදු කාන්තාවක් නෙවෙයි. මම සිගරට් බොන්නේ නැහැ. මම මෙහෙම මේ වැඩකාරීත් එක්ක වැඩ ගෙදර ඉන්න මේ සේවකයොත් එක්ක මේ එකට සෙට් වෙන ගෑණියෙක් නෙමෙයි. එයාගේ වෙන එයාල පන්තියක් තිබ්බා. ඉතින් මට හිතෙන්නේ දැන් ඒ කතාව අහන් ඉන්නකොට මේ කොස්කස් හන්දියේ සොරණට මේ කුරුඳුවත්තේ මේ මනෝරාණීව අහුවෙලා නැහැ. ඇය අවුරුදු 27ක් සිහිනම වුණාට මේ චරිතය ගවේෂණය කරන මේ චරිතය ඇතුලේ තියෙන ඒ කම්ප්ලෙක්ස් එක ඒ ගැටලුව ඇය මේ අල්ලගෙන නැහැ කියලා තමයි මට වෙන්නේ. එහෙම අල්ලගත්තත් මේ හදිසියේ මේ අසනීපයෙන් ඉන්න සිනමා කරුවෙකුට ඒ මනෝරාණී වගේ පරපතල චරිතයකගේ හිත ඇතුළට ගිහිල්ලා එහෙම ස්ක්‍රිප්ට් එකක් ලියන්න කාලයක් අය මේ ලබා දෙන්නේ නැහැ. ඒක මේ අනිත් පැත්තෙන් මේ වගේ වගකිය යුතු චරිත ජීවිතුන් අතර නැති වුණත් ඒ වගකිය යුතු චරිත පාවිච්චි කරනකොට හෙන්රි සහෝදරයා කිව්වා වගේ හඳගමට ඒක මෙහෙම කරන්න පුළුවන්. අපිට කියන්න බෑ මෙහෙම කරන්න කියලා. නමුත් ඌට එහෙම කරන්න පුළුවන් කියලා කිව්වට දැන් චරිතාපදාන සිනමාව ඇතුලේ අපි යම් චරිතයක් ඒ සැබෑ නමින් ඒ සැබෑ පරිසරයෙන් සත්‍ය පසුබිමක් එක ගන්නකොට මම හිතන්නේ අපිට වගකීමක් තියෙනවා ඒක එසේමද කියලා ඒ ප්‍රබන්ධයක් කරනවා නම් ඒ ප්‍රබන්ධය ඇතුලේ මොකක්ද අපි කරන්නේ කියලා කියන්න. මේකේ අනිත් මේ තව කාරණයකට මම ගියොත් එහෙම දැන් මේකේ මේ මම දකින එක තව හොඳක් තමයි මේ ප්‍රධාන නිලිය මම කියන්නේ මම මේ කරන්නේ චිත්‍රපට විචාරය රෙඩිය සිනමා විචාරයක් කරන. ඒ කියන්නේ මේ චිත්‍රපටියෙන් බැහැරට ගිහිල්ලා මේ චිත්‍රපටිය ස්ථානගත වෙලා තියෙන මේ චිත්‍රපටිය හැසිරෙන පසුබිම මම මේ සිනමා විචාරයක් විදිහට කරන වැඩේ මේ කරන්නේ. එතනදී මම දැකපු එකක් තමයි දැන් ප්‍රධාන නිලිය ඇවිල්ලා කියනවා මගේ අහවල් චිත්‍රපටියට වැඩිය මේක ඉතාම හොඳ චිත්‍රපටියක්. මේක තමයි මගේ රංගපෑම. මේක තමයි අංක 1 රංගපෑම. මගේ ඊට කලින් මට ජාතික සම්මාන හම්බ වෙච්ච දඩේම චිත්‍රපටිය මම දාන දෙවෙනි තැනට. අර හඳගම මේ චිත්‍රපටිය එන්ඩ්ලි ඉස්සලා ආවට පස්සේ තමන්ගේ මේ මුහුණු පොතේ දාපු සටහන් හා සමානවම ප්‍රකාශයක් තමයි මේක. මම දන්නා මේ දැන් මාධ්‍ය හැසිරෙන විදිය හින්දා මොවුන් තමන්ගේ දේවල් පාවිච්චි කරනවාද කියලා. මේක මම හිතන්නේ මම දකින්නේ මෙවැනි ප්‍රකාශ තුලින්ම මේ චිත්‍රපටියේ තියෙන අස්ථාවර බව, අසම්පූර්ණ බව, එහෙම නැත්නම් මේක නිර්මාණයක් විදිහට මේ චිත්‍රපටියේ තියෙන මේ අර අස්තිර බව, එහෙම නැත්නම් මේක මේ චිත්‍රපටියක් විදිහට ගොඩ නොනගුණු බව ඒ සියල්ල ඉඟි කරනවා. මේ රංගන ශිල්පීන් සහ සිනමාකරුවා කරන ප්‍රකාශ වලින්. මොකද එයා ඒක තැනකදී කියනවා මට මේක පරීක්ෂණ කරන්න හම්බුනේ නැහැ. මම පරීක්ෂණ කරේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා මේක අපිට පේනවා මේ කවදාවත් Tamanගේ මේහා සමානම හෝ මීට වැඩිය විශිෂ්ට චිත්‍රපටියවල සුමිත්‍රා පීරිස්ගේ වෙන්න පුළුවන්, ප්‍රසන්න විතානගේගේ වෙන්න පුළුවන් චිත්‍රපටිවල රංගපාපු ස්වර්ණ කවදාවත් Tamanගේ චිත්‍රපටිය ප්‍රවර්ධනය කරන්න සිනමා හල් වලට ගිහිල්ලා පේමන්ට් එකේ ගිහිල්ලා මිනිස්සුන්ට කතා කරේ නෑ. ඒක මම දකින්නේ එක හොඳකට වැඩිය පොඩි සටකපට බවක් විදිහට මම දකින්නේ. ඒ කියන්නේ නිලියක් එහෙම ගිහිල්ලා මේ සිනමා ශාලා ගානේ කියලා එහෙම කරන්න ඕනද කියන මේ දේ මට දැනුණා. ඒක හොඳකට වැඩිය
ඒක මම දැක්කේ අවස්ථාවාදී කමක් විදිහට. එහෙම අවස්ථාවාදී වෙන්න ඕනේ නැහැ නිලියක් තමන්ගේ වැඩි හරියට කරා නම්. ඇය එක තැනක ස්තුති කරලා තිබ්බා පළමුවෙන්ම මේ ජේසුස් වහන්සේට ඇය අදහන ඊට පස්සේ සුභාෂ් කරන්ට සහ ඥානකී විජේරත්නට තුන්වෙනුව තමයි අය ස්තුති කරලා තිබ්බේ මේ අශෝක හඳගමට. ඒත් අශෝක හඳගමගේ නිර්භීතකමට. අය කියලා තියෙනවා අශෝක හඳගම නිර්භීතකමට. සාමාන්‍යයෙන් අය ස්තුති කළ යුතු තිබුණේ සිනමා කරුවට. හැබැයි මම දැක්ක මේ යේසුස් වහන්සේට ස්තුති කළා, සුභාෂ් කරන්ට ස්තුති කළා, ඥානකී විජේරත්නට ස්තුති කළා, සිව්වෙනුව සිනමා කරුවට ස්තුති කළා, සිනමා කරුවගේ නිර්භීතකමට ස්තුති කරනවා කියන්නේ මට ඒක දැක්කම හිතුණා මේක මේ චිත්‍රපටයකට වැඩිය වෙන චිත්‍රපටියක් අනුග්‍රහය දක්වන ව්‍යාපෘතියක හැඩයක් තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ මේක මෙවැනි කාරණාත් එක්ක රාණි චිත්‍රපටිය මම දකින්නේ අසම්පූර්ණ හෙන්රි කිව්වා වගේ මේක අමු චිත්‍රපටයක් කියලා මම ගන්නේ මේක ඇත්තටම අමුයි. තාම මේ එහෙම ප්‍රමාණවත් විදිහට මේක පැසවලා සම්පූර්ණ වෙලා එළියට දාපු චිත්‍රපටයක් නෙමෙයි. හින්දා මේ චිත්‍රපටිය කරන්න උත්සාහ කරපු අනිකුත් සිනමාකරුවන්ට තාමත් අවස්ථාවක් තියෙනවා. නැත්නම් මේ චිත්‍රපටියේ මේක ඉතාම විශාල මේ පදාසයක තියෙන චරිත සමූහයක් මේකේ තියෙනවා. දැන් ලලිත් ඇතුළත් මුදලි සහ මනෝරාණි අතර ප්‍රේම සම්බන්ධයක් තිබ්බනම් ඒ සිද්ධියම ඇති චිත්‍රපටියකට එළන්න. එහෙම නැත්නම් ප්‍රේම දැන් මේ හඳගම මේ ප්‍රේමදාස මහත්තයා මේකෙන් නිදහස් කරනවා නම් එතකොට ඒක සමහරට නැත්තක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එතකොට ඒ රටේ ජනාධිපතිවරයාගේ තිබ්බ මානසික වියවුල මේ රටේ ඉන්න ප්‍රධානම මාධ්‍යවේදියෙක් මේ විදිහට මල්ලා දානකොට තමන්ගේ මේ යටතේ හිටපු පොලිස් නිලධාරී ඔහු ඒවත් එක්ක ගැටුණු හැටි. මේවා චිත්‍රපටි මේ මොහොතේ පෙන්වන චිත්‍රපටි මේ මොහොතේ කොළඹ නගරේ බයෝපික් චිත්‍රපටි කීපයක්ම පෙන්වනවා. ඒ චිත්‍රපටි බලනකොට මට හිතෙනවා හඳගම කොච්චර මේ රෝගී තත්ත්වයෙන් හිටියද කියලා මේ චිත්‍රපටි කරනකොට ඔහු උට අනුකම්පා කරන්න ඕන එක පැත්තකින්. මොකද ඔහුට මේ චිත්‍රපටියක් කරන්න බැරි මේ හරියට කියන්නේ මගේ අපහාස කරනවා නෙමෙයි ඔහුම කියනවා මට මේ චිත්‍රපටිය එනකොට මට මේක ප්‍රතික්ෂේප කරන්න තිබ්බ එකම හේතුව මගේ අසනීපය කියලා ඔහු කියනවා. ඉතින් ඔහුට මේ චිත්‍රපටියක් දීලා ඔහු අමාරුවේ දාපු පිරිස හොයලා මම හිතන්නේ ඔවුන්ට බනින්න ඕනේ මේක දොස් කියන්න ඕනේ. මම ඒක සඳහන් කරේ ඔහුට පිටවදුරට ආදරය කළ යුතුයි කියන තැන ඉඳලා ඉතින් මේ චිත්‍රපටිය මම මුලින්ම මේක චිත්‍රපටිය බලලා මහජන ප්‍රදර්ශනයට එන්න කලින්ම මම කිව්වේ මේකේ මේ සත්‍ය සහ ප්‍රබන්ධය පටලවාගෙන තියෙන්නේ. අපිට ප්‍රබන්ධකාරී වෙන්න පුළුවන්, පරිකල්පනය මෙහෙවන්න පුළුවන්. නමුත් සත්‍ය විකෘති කරන්න කිසිම කෙනෙකුට බෑ. සත්‍ය විකෘති කරනවා නම් ඒ විකෘති කරන හේතු කෘතිය තුල තියෙන්න ඕනේ. අපි මනෝරාණි මේ විදිහට පෙන්වන්නේ ඇයි කියලා කෘතිය තුල තියෙනවා. ඇයි මේ තමන් අදහන දේශපාලනට පරිබාහිරව මේ ප්‍රේමදාස මහත්තයා අදහන මේ කරුවෙක් මේ ගේ ඇතුලේ තියන් ඉන්නේ කියන එකට හේතු තියෙන්න ඕනේ. ඇයි මේ රිචඩ් සොයිසා වගේ චරිතයක් සහ මේ ලලිත් ඇතුළත් මුදලි වගේ චරිතයක් එකම නිවසක මේ අසුරු කරන්නේ සහ මේ හැසිරෙන්නේ කොහොමද කියලා ඒවට හේතු තියෙන්න ඕනේ. මේක මේ හේතු නැතුව මම හිතන්නේ චරිත ගොඩාක් ගෙනල්ලා අතෑරලා මේ මනෝරාණි කියන චරිතය ස්වර්ණව සතුටු කිරීම සඳහා ඒ නිලිය සතුටු කිරීම සඳහා සහ මේ චිත්‍රපටයේ අවස්ථාව දුන්නු ආයතනය සතුටු කිරීම සඳහා හදිසිය කරපු හදිසි කටයුත්තක් විදිහට මම දකින්නේ. මගේ වචන ස්වල්පය අවසන් කළා. ඔබ අසන ප්‍රශ්නයකට උත්තර දෙන්න මම සූදානම් වෙනවා. ඔබ ස්තුතියි.